අයිබෝවන් අදත් අපි කතා කරන්න හදන්නේ නම්‍යතාවය ගැන තවත් සංකල්ප කීපයක්. අපි කලින් වීඩියෝ කීපයකින්ම නම්‍යතාවය පිළිබඳව සංකල්ප කීපයක් කතා කරා. අද දවසේදී මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් අපි දන්නවා නම්‍යතාවය ගණනය කරන්න අපිට යොදා ගන්න පුළුවන් සූත්‍ර. එහෙම නැත්නම් නම්‍යතාවය ගණනය කරන්න පුළුවන් ක්‍රමවේද ගොඩක් තියෙනවා. දැන් අපිට විභාගයට ගියහම ප්‍රශ්නයක් එනවා මේ මොන ක්‍රමයේ පාවිච්චි කළාද අපි විභාග පේපර් එකේදී අපිට දෙන ගැටලුව හදාගන්න කියලා. ඒතර දැන් ඔයගොල්ලන්ට පේන්නේ නැති මම මේ බෝඩ් එකේ තියලා තියෙනවා නම්‍යතාවය ගණනය කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රමවේද පහක්. මේ පහම අපි නම්‍යතාවයේ පාඩමේදී කලින් වීඩියෝස් වලදී කතා කරලා තියෙනවා. එකක් තමයි ඩෙල්ටා QD වල ප්‍රතිශතය ඩෙල්ටා P වල ප්‍රතිශතයෙන් බෙදලත් නම්‍යතාවය හොයන්න පුළුවන්. එහෙම නැත්නම් ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම Q කියන ක්‍රමවේදය පාවිච්චි කරලා අපිට නම්‍යතාවය ගණනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඍණ B වැඩි කිරීම P බෙදීම Q කියන ක්‍රමවේදය පාවිච්චි කරලත් අපිට නම්‍යතාවය හොයන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් තවත් නම්‍යතාවය හොයන්න පුළුවන් ක්‍රමවේද දෙකක් තියෙනවා. ඒ තමයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P1 P2 බෙදීම Q1 Q2 කියන ක්‍රමවේදය පාවිච්චි කරලත් අපිට නම්‍යතාවය ගණනය කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඍණ B වැඩි කිරීම P1 P2 බෙදීම Q1 Q2 කියන ක්‍රමවේදය පාවිච්චි කරලත් අපිට නම්‍යතාවය ගණනය කරන්න පුළුවන්. දැන් අපි මේ නම්‍යතා සූත්‍ර ඔක්කොම ගත්තාම ඔයගොල්ලෝ දන්නා මෙන්න මේ සූත්‍ර දෙක අපි පාවිච්චි කරන්නේ ලක්ෂ නම්‍යතාවය ගණනය කිරීම සඳහා. මේ තියෙන දෙන්නව අපි පාවිච්චි කරන්නේ ඡාප නම්‍යතාවය ගණනය කිරීම සඳහා. ඒතර ලක්ෂ නම්‍යතාවය ඡාප නම්‍යතාවයත් අතර තියෙන වෙනස මොකක්ද කියන එක මම කලින් වීඩියෝ එකකින් කතා කරලා ඇති. ඒක ඔයගොල්ලන්ට මේ channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒක බැලුවේ නැත්නම් ඒකත් බලලා එන්න. එතකොට මේ පාඩම තවත් හොඳින් ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. එතකොට දැන් එහෙමනම් අපිට මේ ක්‍රමවේද ටික පැහැදිලිව කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. එකක් ලක්ෂ නම්‍යතා අනිත් එක ඡාප නම්‍යතා කියලා. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේවා කොයි වෙලාවෙ කොහොමද අපි යොදාගන්නේ කියන එක වාට ගැටලුවක් වෙලා තියෙන්න පුළුවන්. අපි මෙහෙම පොඩි ක්‍රමවේදයකට යමු. මේ ක්‍රමවේදය පාවිච්චි කරලා පොඩි ක්‍රමයකට මතක තියාගෙන ඊට පස්සේ අපි දැනට විභාගයේ ආපු ප්‍රශ්න කීපයක් හදලා බලමු. මේ ක්‍රමවේදයට අනුව කොහොමද අපි අදාළ සූත්‍රය තෝරගන්නේ කියලා. හරි. මේ බලන්නකෝ. ඩෙල්ටා QD වල ප්‍රතිශතය බෙදනවා ඩෙල්ටා P වල ප්‍රතිශතයෙන්. මෙන්න මේකත් අපිට නම්‍යතාවය ගණනය කරන්න යොදා ගන්න පුළුවන් එක ක්‍රමයක්. දැන් අපි නම්‍යතා පාඩමේ මුලදීම කතා කරන්නේ මේක තමයි නම්‍යතාවයේ සිද්ධාන්තය. නම්‍යතාවය ගණනය කරන්න පාවිච්චි කරන සිද්ධාන්තය තමයි ඩෙල්ටා QD වල ප්‍රතිශතය ඩෙල්ටා P වල ප්‍රතිශතයෙන් බෙදනවා කියන ක්‍රමය. ඊළඟට පොතේ මේ සූත්‍රය අපි කොයි වෙලාවෙද විභාගෙදී පාවිච්චි කරන්නේ? ඔන්න අහගන්න පළවෙනි ට්‍රික් එක. මේක අපි පාවිච්චි කරන්නේ විභාග පරීක්ෂකවරයා ඔයාට යම්කිසි ප්‍රතිශතක අගයන් දීලා තියෙනවා නම් උදාහරණයක් විදිහට එයා කිව්වොත් භාණ්ඩයේ ඉල්ලුම 10%කින් අඩු කරන්න ඕන. නැත්නම් භාණ්ඩයේ මිල 120කින් වැඩි කරන්න ඕන. මෙන්න මේ වෙලාවේ නම්‍යතාවය හොයන්න වගේ කිව්වොත් යම්කිසි ප්‍රතිශතයක් දීලා ඒ ප්‍රතිශතයට අනුව නම්‍යතා ගණනය කිරීමක් බලාපොරොත්තු වෙනවා නම් ඔයාට පුළුවන් මෙන්න මේ පළවෙනි ක්‍රමයට ඒ කියන්නේ මේ ප්‍රතිශත සූත්‍ර පාවිච්චි කරලා නම්‍යතාවය ගණනය කරගන්න. ඒ කියන්නේ යම්කිසි ප්‍රතිශතයක් විභාගේ දීලා තියෙනවා නම් හෝ ඔබට යම්කිසි ප්‍රතිශතයක් හොයාගන්න අවස්ථාවක් විභාග පේපර් එකේ තියෙනවා නම් මම මේක අදාළ කරගෙන ගැටලුවක් ඔයගොල්ලන්ට හදලා පෙන්නන්නම්. ඔන්න ඊළඟ දෙවෙනි කාරණාව. දෙවෙනි ට්‍රික් එක තමයි විභාග පරීක්ෂකවරයා ඔයාට ඉල්ලුම් ලේඛනයක් ඉල්ලුම් වක්‍රයක් දීලා යම් නිශ්චිත තැනකදී නම්‍යතාවය අහනවා නම් ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගමුකෝ මෙහෙම විභාග පරීක්ෂකවරයාට දෙනවා මෙහෙම මිල 10යි ප්‍රමාණය 100යි මිල 20යි ප්‍රමාණය 50යි මේ වගේ ලේඛනයක් දීලා දැන් ඔයාගෙන් අහනවා මිල රුපියල් 10 දී නම්‍යතාවය සොයන්න. මිල රුපියල් 20 දී නම්‍යතාවය සොයන්න. එහෙම නැත්නම් ඉල්ලුම් වක්‍රයක් දීලා වක්‍රයේදී මිල රුපියල් 10 දී 20 දී නම්‍යතාවය හොයන්න වගේ එකක් දෙන්න පුළුවන්. ලේඛනයක් වක්‍රයක් දීලා යම් නිශ්චිත තැනක නම්‍යතාවය ඉල්ලනවා නම් ඔයාට පුළුවන් පුතේ මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරලා නම්‍යතාවය ගණනය කරන්න. පැහැදිලිද? right. ඔන්න අපි තුන්වෙනි අවස්ථාව. එහෙම නැතුව
විභාග පරීක්ෂකවරයා ඔයාට මෙන්න මේ විදිහට ගැටලුවක් දුන්නොත් විභාගයේදී ඔයාලට ලැබෙනවා QG සමාන 100 ඍණ 2යි මේ විදිහට ඔයාලට සමීකරණයක් දෙන්න. සමීකරණයක් දීලා විභාග පරීක්ෂකවරයා අහනවා මිල රුපියල් 10 දී නම්‍යතාවය සොයන්න. නැත්නම් මිල රුපියල් 20 දී නම්‍යතාවය සොයන්න. යම් නිශ්චිත මිලක නම්‍යතාවය තමයි බලාපොරොත්තු වෙන්නේ. විභාග පරීක්ෂකවරයා ඔයාලට ඒක හොයන්න දීලා තියෙන්නේ ඉල්ලුම් සමීකරණයක් නම්. සමීකරණයක් දීලා තියෙන වෙලාවක ඔයාලට හරි ලේසි. ඔයා දන්න මේ සමීකරණයේ මේ ඍණ දෙක කියන්නේ කවුද? අපි කලින් වීඩියෝස් වල කතා කරා. ඍණ දෙක කියලා කියන්නේ බෑවුම. එහෙනම් මේ ඍණ දෙක මෙතනට දාලා කෙලින්ම ඔයාලට නම්‍යතාවය ගණනය කරගන්න පුළුවන්. එහෙනම් සමීකරණයක් දීලා යම් නිශ්චිත මිලකදී නම්‍යතාවය අහනවනම් ඔයාලට මෙන්න මේ ක්‍රමයට මේ තුන්වෙනි ක්‍රමයට ගාන හදා ගන්න පුළුවන්. right. අපි යමු ඊළඟ එකට. අපිට මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න වෙන්නේ මොන වෙලාවෙදීද? මෙහෙම විදිහේ ගහනක් දෙන්න පුළුවන් විභාගෙදී. මේ මම කියලා දෙන්න ඕනේ හතරවෙනි ක්‍රමය. මෙල තියෙනවා, ප්‍රමාණය තියෙනවා, 10 තියෙනවා, 100 තියෙනවා, 20 තියෙනවා, 50 තියෙනවා. මේ විදිහට ලේඛනයක් හෝ වක්‍රයක් දීලා ඔයාට කියනවා මිල රුපියල් 10ක් 20ක් අතර පරාසයේදී නම්‍යතාවය හොයන්න. ඒ කියන්නේ ලේඛනයක් දීලා ඔයාගෙන් අහනවා 10ක් 20ක් අතර පරාසයේදී 10ක් 20ක් අතරදී යම්කිසි පරාසයක් දීලා ලේඛනයකොත් දීලා නම්‍යතාවය හොයන්න තියෙනවා නම් ඔයාට මෙන්න මේ ක්‍රමයට නම්‍යතාවය ගණනය කරගන්න පුළුවන්. පැහැදිලිද? ප්‍රතිශත දුන්නොත් මේ ක්‍රමය, ලේඛනයක් දීලා නිශ්චිත තැනක් ඇහුවොත් මේ ක්‍රමය, සමීකරණයක් දීලා නිශ්චිත තැනක් ඇහුවොත් මේ ක්‍රමය, ලේඛනයක් වක්‍රයක් දීලා යම්කිසි තැන් දෙකක නම්‍යතාවය ඇහුවොත් මේ ක්‍රමයට යන්න පුළුවන්. හරි. ඊළඟට විභාගෙදී ඔයාලට මේ වගේ ගැටලුවක් එන්නත් පුළුවන්. QD සමාන T ඍණ 2යි අර මම කලින් ගත්ත විදිහටම. සමීකරණයක් දීලා විභාග පරීක්ෂකවරයාගෙන් නැවත ඉල්ලන්න පුළුවන් 10ක් 20ක් අතර පරාසයේදී නැවත සමීකරණය දීලා තියෙනවා. සමීකරණය දීලා වගේ ඉල්ලනවා 10ක් 20ක් අතර පරාසයේදී 10ක් 20ක් අතරදී නැත්තම් 20ක් 30ක් අතරදී යම් තැන් දෙකක් අතර නම්‍යතාවය හොයන්න දෙනවා. හැබැයි වාගෙන් ඉල්ලලා තියෙන්නේ ඉල්ලුම් දීලා තියෙනවාට දීලා තියෙන ඉල්ලුම් සමීකරණය. ඒතර සමීකරණය දීලා ඔයාගෙන් නම්‍යතාවය ගණනය කිරීමක් බලාපොරොත්තු වෙනවා නම් යම්කිසි පරාසයක ඔයාට පුළුවන් මෙන්න මේ පස්වෙනි ක්‍රමය පාවිච්චි කරලා මෙට්‍රික් පස්වෙනි ක්‍රමය පාවිච්චි කරලා ඔයාට නම්‍යතාවය ගණනය කරගන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් බලන්න දැන් නම්‍යතා සූත්‍ර පහක් තියෙනවා. මේවා කොයිකද පාවිච්චි කරන්න කියලා මෙතෙක් ඔයාට ගැටලුවක් වුණා නම් දැන් මේ ගැටලුව මම හිතනවා නැති වෙලා ඇති. මම නැවත මතක් කරලා දෙන්න. ප්‍රතිශත නම් මේ ක්‍රමය. ප්‍රතිශත දීලා තියෙනවා නම් ගානක. ඊළඟට යම්කිසි ලේඛනයක් දීලා යම් තැනක නම්‍යතාවය අහනවා නම් ලක්ෂ නම්‍යතාවයක් ඉල්ලනවා නම් වක්‍රයක දීලා ලක්ෂ නම්‍යතාවය ඉල්ලනවා නම් මේ ක්‍රමය. සමීකරණයේ දීලා ලක්ෂ නම්‍යතාවය ඉල්ලනවා නම් මේ ක්‍රමය. ලේඛනයක් වක්‍රයක් දීලා ඡාප නම්‍යතාවය ඉල්ලනවා නම් මේ ක්‍රමය. සමීකරණයක් දීලා ඡාප නම්‍යතාවය ඉල්ලනවා නම් මේ ක්‍රමය. පැහැදිලිද? හරි. right. අපි එහෙමනම් මේක අදාළ කරගෙන විභාගෙදී ලැබිලා තියෙන ගැටලු කීපයක් පදනම් කරගෙන අපි මේක හදලා බලමු. කොයි සූත්‍රයද අපි පාවිච්චි කරන්න කියලා. මම මේ හදන්නේ 2014 A level විභාගයේ 7 වෙනි MCQ ප්‍රශ්න. right. 2014 A level exam එකේ 7 වෙනි MCQ ප්‍රශ්න. ඒකේ විභාග පරීක්ෂකවරයා ඔයාලට මෙහෙම ප්‍රශ්නයක් දෙනවා. QD සමානයි 200 ඍණ 8යි P. මේක තමයි ඉල්ලුම් සමීකරණය. දීලා එයා ප්‍රශ්නෙන් ඉල්ලනවා භාණ්ඩයේ මිල රුපියල්
10ක් වන විට 10ක් වන විට නම්‍යතා සංගුණකය. ඔන්න දැන් විභාග පරීක්ෂකවරු ඔයාලට දීලා තියෙන ප්‍රශ්නේ. right? විභාගෙදි වලින් අහන QD සමානයි 208යි p මිල රුපියල් 10යි මිල රුපියල් 10ක් වෙනකොට නම්‍යතා සංගුණකය හොයන්න කියලා දෙනවා. දැන් ඔයාලට ටක් දාලා යනවා මතක් කරගන්න මේ සූත්‍ර ටික. දැන් ඔයා බලනවා මේකෙන් කොයිකද ගන්න. ප්‍රතිශත නෙමෙයි දීලා තියෙන්නේ. ලේඛනයකුත් දීලා නැහැ. ඔයාලට මතකයි විභාග පරීක්ෂකවරයා දීලා තිබ්බේ මොකද්ද? සමීකරණය. සමීකරණයක් දීලා එයා ඇහුවේ පුතේ යම් නිශ්චිත ලක්ෂයකදී නම්‍යතාවය. සමීකරණයක් දුන්නා නම් අපි ගන්න එක්ක මෙයා. දැන් මෙයාව ගන්න කොයි වෙලාවෙදිද? සමීකරණයක් දීලා ලක්ෂයක අහනවා නම් සමීකරණයක් දීලා ලක්ෂ දෙකක අහනවා නම් මෙයාව ගන්න ඕන. එහෙනම් දැන් අපි දන්නවා කවුද අපි ගන්න ඕන. සමීකරණයක් දීලා නිශ්චිත ලක්ෂයක් අහන නිසා මෙයාව ගන්න. අන්න බලන්න ගාන හදන විදිය. අපි මෙහෙම ලියාගමු. PED සමානයි ඍණ D වැඩි කිරීම P බෙදීම කියලා. දැන් අපි ගාන හදාගෙන යමු. දැන් මා දන්නවා මේ ඍණ B කියලා කියන්නේ කවුද? මෙන්න මෙතන තියෙන ඍණාට තමයි ඔය ඍණ B කියලා කියන්නේ. මම දන්නවනේ මෙයා මේ ඍණාට හැදිලා තියෙන්නේ කොහොමද පුතේ? ඩෙල්ටා QD බෙදිලා ඩෙල්ටා P. එහෙනම් මේ ඍණාට ගෙනල්ලා අපිට මෙතනට ආදේශ කරන්න පුළුවන්. ඍණාට. ඒ කියන්නේ ඍණ B වෙනුවට ඍණාට ආදේශ කරන්න පුළුවන්. ඊට පස්සේ මේගොල්ලෝ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මිල රුපියල් කීයද? මිල රුපියල් 10 දී. දැන් ප්‍රශ්නේ තියෙන්නේ 10 ප්‍රමාණය වාලන මිල රුපියල් 10ක් වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය කොච්චරක්ද කියනක අහලා නැහැ. ඒ නිසා අපිට පැත්තකින් මේක හදා ගන්න වෙනවා. ඉතින් මෙහෙම පැත්තකින් හදා ගන්නවා. QD සමානයි 200 ඍණ 8යි p නම් මිල රුපියල් 10ක් වෙද්දි ප්‍රමාණය හොයාගන්න අපි මොකද කරන්නේ? 8 වැඩි කරනවා 10යි. එතකොට ආට උත්තරය එනවා 200 ඍණ 8 වරක් 10 80යි 280ක් ගියාම 120. එහෙනම් ප්‍රමාණය කීයද? මිල රුපියල් 10ක් වෙනකොට ප්‍රමාණය 120යි. right. දැන් ඉතින් අපිට තියෙන්නේ මේක සුළු කරගෙන ගාන හදාගෙන වැඩේ ඉවර කරා. ගාන හදමු. මේ බිඳුවට මේ බිඳුව අයින් කරා. මේ 8යි 12යි 4ෙන් අයින් කරන්න පුළුවන්. 8ට 4 ඒවා 2යි 12ට 4 ඒවා 3යි. එතකොට 2 බෙදීම 3යි කියලා කියන්නේ ඍණ 0.2 දෙකක් විතර වෙන්නේ. 6යි 6යි කොහොම වෙනවා? අපිට විභාග පරීක්ෂකවරයා පිළිතුර මේක දීලා තියෙනවා. ඒ 2004 ප්‍රශ්න විදිහට ගත්තොත් එහෙම ඍණ 0.6යි 6යි පිළිතුරු අංක 2 තමයි මේ ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ. පිළිතුරු අංක 2. බලන්න දැන් අපි දැනගෙන හිටියාම අපිට ඉතාම සරලව මේ වගේ ගාණක් හදා ගන්න පුළුවන්. මොන දැන් මම හැදුවේ මොන අවස්ථාවද? මෙන්න මේ අවස්ථාව. ඒ කියන්නේ සමීකරණයක් දීලා යම් නිශ්චිත ලක්ෂයක නම්‍යතාවය ඉල්ලුවාම ඒ වෙලාවේදී නම්‍යතාවය ගණනය කරන ක්‍රම. හරි. මේ තමයි ඒක. ඊළඟට අපි 2020 A-level විභාගේ පරීක්ෂා කරලා බැලුවොත් ඒකේ මේකෙත් එක ප්‍රශ්නයක් තියෙනවා 2020 A-level ප්‍රශ්න අංක 9 MCQ ප්‍රශ්න අංක 9. විස්ස A-level MCQ ප්‍රශ්න අංක 9. right. විභාග පරීක්ෂකවරු වගේ මෙහෙම අහනවා. එක්තරා පාරිභෝගික භාණ්ඩයක් සඳහා ඇති වෙළඳපොළ ඉල්ලුම් ශ්‍රිතය QD සමානයි
500 ඍණ 5යි p වේ. 500 ඍණ 5යි p වේ. දැන් ඔන්න බලන්න විභාග පරීක්ෂකයා අහන අපේ රුපියල් 20ක් රුපියල් 30ක් අතර මිල පරාසයේදී ඔයාගෙන් අහන්නේ 20ත් 30ත් අතර මිල පරාසයේදී නම්‍යතාවය. එතකොට දැන් ඔයා දන්නවා එහෙනම් සමීකරණය දුන්නා නම් පොතේ අපි සමීකරණය දුන්නා නම් මොන සූත්‍ර වලටද යන්නේ? මේකට හෝ මේකටනේ. දැන් මේකේ ගන්න බෑ අපිට. ඇයි මේක ගන්න නිශ්චිත ලක්ෂයක නන්නේ. දැන් මේකේ ගන්න පුළුවන් මොකද? මේක නිශ්චිත ලක්ෂ දෙකක් අතර මිල පරාසයේදී නම්‍යතාවය. සමීකරණයේ දීලා යම්කිසි පරාසයක නම්‍යතාවය ඉල්ලනවා නම් තමයි අපි මේ සූත්‍රයට යන්නේ. එහෙනම් අපි මේකෙදි පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේ අවසාන සූත්‍රය. අපි දැන් ඒකට අනුව ගාන හදලා බලමු. මේ විදිහට ලියා ගන්න පුළුවන්. සමානයි ඩෙල්ටා QB බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P1 P2 බෙදීම Q1 Q2 හරි. එතකොට ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වෙනුවට අපිට ආදේශ කරගන්න පුළුවන් ඍණ B කියන. අපිට කෙලින්ම යව දාන්නත් පුළුවන්. ඍණ B මේක අර පැහැදිලි වෙන්න මම ලියුවේ ඔයගොල්ලන්ට P2 බෙදීම Q1 Q2. කෙලින්ම අපිට මේ සූත්‍රය ගේන්න පුළුවන් ඈ. අර ඍණ B ගන්න අර ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වෙනුවට. දැන් අපි දන්නවා මේ සමීකරණේ මෙන්න මේ ඍණ පහ තමයි ඍණ B කියලා කියන්නේ. මේ තියෙන්නේ. එයාව ගේනවා මෙතන. ඍණ පහයි මිල දෙක අපිට ඒගොල්ලෝ දීලා තියෙනවා 20 දාන 30. දැන් පොතේ Q1 Q2 දන්නේ නැහැනේ. හැබැයි අපිට Q1 Q2 හොයාගන්න පුළුවන් නේද? කොහොමද අපි Q1 Q2 හොයාගන්නේ? අපිට පුළුවන් මෙන්න මෙහෙම කරන්න. QD සමානයි 500 ඍණ 5යි P. දැන් මේ සමීකරණයට ඍණ 5 වැඩි කිරීම මෙතනට 20 දාන්න. එතන 20 දැම්මහම 500යි ඍණ 200යි 500න් 100ක් ගියාම 400. එහෙනම් මිල රුපියල් 20ක් වෙද්දි ප්‍රමාණය 400. දාන්න. ඊට පස්සේ අපි මිල රුපියල් 30 තවන්න ඕනේ. එතකොට මොකද කරන්නේ? 5 වැඩි කිරීම 30 දාන්න. මිල රුපියල් 30 ප්‍රමාණය හොයාගන්න ඕන නිසා 500 ඍණ 150 350 දැන් අපිට මෙතන 350 ආදේශ කරගන්න පුළුවන්. දැන් මේ ටික අපි සුළු කරලා බලුවොත් පුතේ අවසානයේ අපිට පිළිතුර එනවා ඍණ 0.3 කියලා. හරි. මොනවද තමයි මේකේ ගන්න අපිට හදා ගන්න පුළුවන්. ඒතර 2020 පේපරේදී ඔයගෙන් අහන්නේ සමීකරණයේ දීලා යම් නිශ්චිත ලක්ෂ දෙකක් අතර මිල පරාසයේදී නම්‍යතාවය ගණනය කිරීමක් තමයි ඔයගෙන් බලාපොරොත්තු වෙන්නේ. පැහැදිලිද? හරි. ඊළඟට දැන් අපි ක්‍රම දෙකක් කතා කරා විභාග පරීක්ෂකවරයා ඔයගෙන් අහලා තියෙනවා. ඊළඟට අපි යමු 2021 A-level විභාගේ MCQ ප්‍රශ්නාංක 11. මේකෙදී ඒගොල්ලෝ දීලා තියෙන භාණ්ඩයක මිල රුපියල් 40 සිට 50 දක්වා ඉහළ යාම. භාණ්ඩයක මිල 40 සිට
50 දක්වා ඉහළ යාම එම භාණ්ඩයේ ඉල්ලුම් කරන ලබන ප්‍රමාණය ඒකක 1600 සිට 1400ට අඩු කරා. 1600 සිට 1400ට 1400ට අඩු කරා කියලා කියනවා. ඉල්ලුම් වක්‍රයේ අන්න බලන්න මෙම පරාසය තුලදී පරාසයේදී ඉල්ලන්නේ එහෙනම් ලක්ෂද චාපද පරාසයක්නේ. ඉල්ලුමේ මිලනම්‍යතාවය අහනවා. right. දැන් අපිට මේක හදාන්න මොන ක්‍රමයකද පාවිච්චි කරන්න පුළුවන්? මේක හදාන්න පුතේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඔබට අවශ්‍ය නම් මේ ක්‍රමයට යන්නත් පුළුවන් ගණනය කිරීම කරලා. ඔබට ලේසි මේ ක්‍රමයට යන එක. ඩෙල්ටා QD හොයාගන්න පුළුවන්. ඩෙල්ටා P හොයාගන්න පුළුවන්. P1 P2 හොයාගන්න පුළුවන්. Q1 Q2 හොයාගන්න පුළුවන්. දත්ත දීලා තියෙන විභාග පරීක්ෂකවරයා. දත්ත දීලා ඔයාගෙන් චාපනම්‍යතාව ඉල්ලනවා නම් ඔයා මේ සූත්‍රය පාවිච්චි කරන්න. බලමු එකට අනුව කරන්න හදලා. එහෙනම් අපි ලියාගමු මේ විදිහට. ඩෙල්ටා P වැඩි කිරීම P1 P2 බෙදීම Q1 Q2. එතකොට ඩෙල්ටා QD කීයද? 1600 සිට 1400ට අඩු වුණා ඍණ 200යි. මිල කීයද? 40 සිට 50ට වැඩි වුණා 10යි. වැඩි කිරීම P1 40යි P2 50යි. Q1 1600යි. ගන්න 1400යි. එතකොට එනවා ඍණ 200 බෙදීම 10 වැඩි කිරීම 90 2000යි 3000. right. දැන් අපිට මේ ටික සුළු කරගන්න තියෙනවා. මේ බිඳුවට මේ බිඳුව අයින් වුණා. මේ බිඳුව තුනට මේ බිඳුව දෙකට මේ බිඳුව දෙක අයින් වුණා. 9ට 3 ප්‍රාණිකුලන් 3යි එතනට 10යි 10ට 1යි 10ට 5යි 9ට 5යි එකට 1යි. එතකොට අපිට එනවා ඍණ 3 බෙදීම 5. ඍණ 0.6ක් කියලා අපිට අවසාන පිළිතුර ලැබෙනවා. ඍණ 0.6. ටික 2021 පේපරේ විදියට ගත්තොත් පිළිතුරු අංක 4. පිළිතුරු අංක 4 තමයි වැරදි පිළිතුර විදියට ලැබෙන්නේ. right. එතකොට මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට හදලා පෙන්නුවා නම්‍යතා සූත්‍රය අපිට යොදා ගන්න වෙන අවස්ථා මොනවද කියලා. ඒ වගේම මේ එක එක අවස්ථාවලදී නම්‍යතා සූත්‍ර අපි කොයි විදිහටද යොදා ගන්න. ඒ යොදාගෙන අපි ගණනය කිරීම කරන්නේ කොහොමද? 2021 A-level විභාගෙ එක විදිහක්. අපි 2020 විභාගෙ ගත්තොත් ඒක තව විදිහක්. ඊට පස්සේ 2014 විභාගෙ ගත්තොත් ඒකෙදි තව විදිහක්. නමුත් මේ හැම ක්‍රමයකම අපි හරියට මේක යොදන්නේ කොයි විදිහටද කියලා දැනගෙන හිටියොත් අපිට ඉතාම ලේසියෙන් විභාග පරීක්ෂකවරු අහන ගැටලු වලට නිවැරදි විසඳුම් හොයන්න පුළුවන් මේ සූත්‍ර වලින් කොයි සූත්‍රයද පාවිච්චි කරන්න කියන එක ඉතාම සුළු මොහොතක් ඇතුළත අපිට තීරණය කරගන්න පුළුවන්. ඉතින් වඩා වැදගත් වෙන්නේ මේ වගේ වීඩියෝ එකක් බලලා ඔයගොල්ලෝ මේ සංකල්පය හරියට ඉගෙනගෙන ඊට පස්සේ මේක ඔයගොල්ලෝ නැවත අභ්‍යාස කරමින් මේක ප්‍රගුණ කරන්න. එතකොට මේ සූත්‍ර පහෙන් කොයිකද ඔයාලට යොදන්න ඕනි කියන එක ගැන හොඳ අවබෝධයක් ඔයාලට ලැබෙනවා. ඒ වගේම මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා 2022 විභාග ප්‍රශ්න පත්‍රයේ ලැබිලා තියෙන ගැටලුව රචනා ප්‍රශ්නයක් විදිහට ප්‍රශ්න අංක 2 ලැබිලා තියෙන ගැටලුව නම්‍යතාවයට අදාළව ඒකත් හදන්න. ඒක තියෙන මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරලා ගණනය කිරීමක් කරගන්න. ඒකත් හදන්න. සහ මේ වගේ වීඩියෝ බලන්න දිගටම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. එතකොට ඔයාලට ආර්ථික විද්‍යාව ගැන පුළුල් අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් අද දවසට මේ වීඩියෝ එකෙන් මම සමුගන්නවා. අපි නැවත වීඩියෝ එකකින් මේ වගේම කරුණු ටිකක් සාකච්ඡා කරමු. නම් ඔයගොල්ලෝ හැමෝටම ආයුබෝවන්.